gum chum 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 gum chum chum sum chum gum chum 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 gum chum chum sihilalle bini visirena sihilalle nalaralle paviyai saluralle ping patahina mangavatiya malhina aran yanna aba chum 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 gum chum chum sum chum gum chum 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 gum chum chum rum soya මේ අපිත් එකතුලා 6 සයිඩ් පාරක්වත් ගහමුකෝ බා. ඒක මරු බා. හැම සති අන්තිම ටූර්නමන්ට් එකක් තියෙනවා කොහේ හරි. හරි සෙට් එකක් හදාගන්න එපා බං. ඕවට යන්න. සෙට් එකක් ඉන්නද දැන් උඹට නෑනේ. හරියට බෝල අත හදාගන්න එපා බං. ඕවට යන්න. හරි බං ඉතින් උඹයි මමයි ටෝනියා ඉන්නවනේ. තිසර අයියටත් කතා කරමු. ඌත් සෙනසුර අදිරියද ගෙදරනේ ඉන්නේ. ආයෙ කෝසලයටත් කතා කරමු. ඒකට තව එකයිනේ ඕනේ. මරු බං. මම ඔලුඩි කතා කරන්නම්කෝ. මොකද කියන්නේ? ඊළඟ සතියේ සිද්ධ මුල්ලේ තියෙන ටූර්නමන්ට් එක ගාමුද? ගාමු. මම ඔලුඩි එක් කරගන්න. ලගිරි බං. අනික මේ දවස් ටිකේ මචං පාරවල් ටිකක් යම් වදිනවා සුපිරියට. අපිට කියන්න මට හරියට පාරක් අදුන්න නැත්තම් මචං නිින්ද යන්නේ නැහැ බං. උඹට දැන් ඉස්ත්‍රි දැන් තිබ්බනේ වෙලෙලි. ඔව් බං. අක්කා කියනවා මං ඉස්සර නිදාගද්දි නිදාගන්නේ බැට් එක බදාගෙන. මේ? උඹ ඊයේ කොහෙද ගියේ? මම දැන් මටත් නොකිය අතුරුදහන් වෙන්නේ කොහෙද කියහන්කෝ? මං කොහේ අතුරුදහන් වෙන්නද? නැත්තම් මං ඈ කවද්ද? ඊයේ බං ඊයේ. ඊයේ මේ හදිසියෙ පොඩ සීනි බෝලේ බලන්න ගියා බං. දැන් මට කියන්නෙත් නෑ නේ. හරි ඉතින් කියලා යන්න බැරි වුණා. කියලා යන්න වෙලාවක් තිබ්බේ නෑ බං. මොකද තමයි ඉතින් දැන් හරියද්දි. අඩෝ මේ උඹ හිතා මං ලෝකේ දෙන හොඳම දැනට ගියා කියලා. එතෙන්ට ගියත් මේ සායගේ මෙහෙම් මිදි, ඔය නේසර හොම් මිදි. මේ ආලුකම කවදාවත් වෙනස් වෙන්නේ නෑ යකෝ. උඹ වෙනස් වුණත් නැතත් මන් නම් වෙනස් වෙන්නේ නෑ බං ඉතින්. මං දන්නවා. ඕ බං ගහ බං ගොබන් හරියට. මම තෝ අවුතුරන් ඉතින් මෝඩයා වගේ. පොඩ්ඩක් වැදුන්නේ නෑ පාරවල්. ඔව් සර්. අනේ ඔව් සර්. සිරාවට ඇත්තද නෑ සර් මේකනේ සර්. දැන් මේ අපේ මල්කී අපේ මේ මැඩමුයි ඒගොල්ලන් මේ යාළුවෝනේ ඉතින් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලානේ. ඔව්. සර්ට කියන්න අපේ මල්කී කොණ්ඩේ පීරන්නෙත් මැඩම්ගෙන් අහලා. ඒ ස්ටයිල් එක මොකක්ද අහනවා. ඊට පස්සේ දැන් මැඩම් මං අහනවා. ඔව් තමාර දවසවල මැඩම් කොණ්ඩේ පාට කරනකොට මල්කීගෙන් අහනවා. උකින් ආදී අහනවා අරව අහනවා මේව අහනවා. ඔව් දැන් මේ මට මේ දැන් කී හිටියේ මේ කොයිද මේ සිංගප්පූරු යන්න දාගන්නේ දෙන්න. ඔව් සර්. යාළු සර්. ඔව් සර්. සෙල්ලම් කරන කතාවක් මොකද්ද සෙල්ලමක් කියන්නේ මම දැන් ටෙනිස් ගහන්න යන්න ඕනේ කියන්නේ. ඔව්. නෑ බැඩ්මින්ටන් නෙමෙයි ටෙනිස් අර මේ බෝල උඩට ගහන්නේ. බෝල ගහන්නේ ටෙනිස් බෝල වලින් ගහන්නේ.
අර කවුද සෙරීනා විලියම්ස්ද කවුද ගැහුවා කියලා මොකක්ද එකක් කියනවා. මං කොහෙ යන්න කියලා යන්නේ මැඩම් එක්කනේ කමන්නේ නැහැ. බයක් නැහැනේ. ඒකනේ. ඔව් සර්. අනේ හරි සර්. නෑ. හරි සර්. නෑ. සර් කියන දෙයක් තමයි සර්. ඔව් සර්. හරි සර්. සර්. අනේ හරි සර්. අනේ සර්ට සියලු දෙවි දේවතාවුන්ගේම පිහිටයි එහෙනම්. හරි සර්. හොඳයි. නායකතුමා නේද? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ විසඳලා. කවුද? කවුද ඉතින් මල්කි අක්කි. අපේ මල්කි අක්කි. අපේ මල්කි අක්කි නෙමෙයි බං මගේ මල්කි අක්කි. සර්ගේ මල්කි අක්කි. මට මල්කි මැඩම් නේ. අන්න එහෙම වගේ. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ කියලා මේකයි දැන් ඔය අපේ මේ ආර්යාවට මල්කි කතා කරානේ කෝල් කරලා කිව්වනේ. ඉතින් ප්‍රශ්නේ විසඳිලා. නෑ මේ ඌ නායකතුමා කිව්වා මට ඕන දෙයක් කරන්න කියලා. ඡන්දේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම නායකතුමාට කතා කරන්න කිව්වා. අනිත් එක එයා කිව්වා මට ඕන විදිහට ඡන්ද වැඩ කටයුතු කරන්න. ඒක උන් කියනවා අහන්න ඕනේ. ඔයා කරන්නකො වැඩේ කියලා කිව්වා. මාරයි නේද? මාරයි නෙමෙයි මාරම මාරයි. මල්කි මැඩම් සර් එළියට ගියා. තාම ආවේ නැහැ. කනේ මම බලපංකෝ ගෑනුන්ටත් ඕන නැති නැති ප්‍රශ්නනේ. අපි දැන් මෙතන මේ අපිට ප්‍රශ්න විසඳ ගන්න බැරුව දාගන්නවා. මේ ගෑනු එක ප්‍රශ්න දාගන්නවා. shopping යනවා, අරහ යනවා, ice cream කන්න යනවා, මොනවද මේ බෝල ගහන්න යනවා, බෝල් නැති මොකුණක් නැහැ ඉතින් කොහෙද? ආපුදෙන්කෝ. හැබැයි සර් මල්කි මැඩම් මේ වෙලාවේ කරලා තියෙන යහපත් වැඩක් නේ. ඒ හින්දා අපි යාගේ හිතරින්තන් නැතුව ඉමු නේද? නැතුව. පොඩේන. කොමට උපදෙස් දෙන්නවනේ. සර් මම නිකන් කිව්වේ. බත් අම්මේ බත් මාල පුතා තමයි නේද? ඔහේ නිකන් දාලා බලනවා. හරි ගියොත් එහෙමයි වැරදුනොත් මෙහෙමයි. ඵලය යන්න අර මන් දන්නේ නැද්ද ඔබ ගැන? ඔබ මන් දන්නේ ඒකයි දන්නේ. මේ ගණිකෝ මැඩම්ට කෝල් එක ගණිකෝ අරන් බලපන් කොහෙද ඉන්නේ කියලා. මගේ මහලුකු මල්කි මැඩම් කොහෙද ඉන්නේ කියලා බලහන් කොහමද? තනයි කියන්නේ මෙහෙන්දයි. යකෝ මේ විතර මෙච්චර වැඩ දිනවා. අපි මෙහෙම යනවා. එයා මේ සොබින් යනවා. මැඩම්. මැඩම්. ඒක ඔය ඉන්දියා තියෙනවා. කොහෙද? shopping. පොඩ්ඩක් ඉන්න. මේ සර් ඉන්නවා. මට දෙන්න බෑ මම මොකද කරන්නේ? මට දෙන්න බෑ. හලෝ. කොහෙද? නැතද? නෑදගත්තේ. චෝට් කිව්වේ? ටෙනිස් සූට්. ටෙනිස් සූට් ගත්තද? ටෙනිස් සූට්. ඒක නෙමෙයි. නායකතුමා කතා කරා. වැඩි හරි. මැඩම් කියලා. හරි. හරි. අනේ හොඳයි. ඉතින් ඔයානේ හැමදේම කරේ. නේද? ඒකයි මං ගත්තේ. ගන්නකො. හරි තියන්න. මොකද? 65000ක් දාන්න. දැන්? හරි. මම ට්‍රාන්ස්ෆර් මොකක් එකක් කරන්නම්කෝ සල්ලි. මේට දාන්න ට්‍රාන්ස්ෆෝමර් කරන්න ඔහෙට. ඔයාගේ account එකට ට්‍රාන්ස්ෆෝමර් කරලා දාන්නම්කෝ. හරි. පරිස්සමෙන් එන්න. හොඳයි. බලහංගෝ ඉතින් 5000 වැඩි 65000කට ඇරියානේ කෙලින්ම. අනේ මන් දන්නේ බං මේවා ගහන්න පොලේ මගුල්. ඇතුවත් බැරි මල්කි. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න. අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න. අවන්ස් ටිකෙන් ටික පේ. ඔබ අරමුණු හඹා යන්න අවධානම අපි ගන්නම් සිලින්කෝ ලයිෆ් ජීවිතේ පුරාවට සමතියාවක්. ඇන්ලින් ගෝල්ඩ් 5x සීමා බිඳලන්න. බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් අංකය 23:43ට දැන්ම SMS කර රවටනේ ළඟ තබා ගන්න.
දැන් ඔයා කියන්නේ නෙත්පි වෙන වාසියකට මෙහෙම දෙයක් කරනවා කියලාද? ඔව් මට නම් හිතන්නේ එහෙමයි. අපි කොහොමද සංජය මේක හොයාගන්නේ? අතන මේක මට හරි ප්‍රශ්නයක්. ඔයා ෆැක්ටරි එකට යන වෙලාවක මාවත් එක්කන් යන්න. අපි දෙන්න shopping කරලා යනවා වගේ යමු. ඊට පස්සේ මම ඔය නෙත්මි එක්කයි හසරලි එක්කයි දෙන්න එක්කම කතා කරන්නම්කෝ. මං කියන්නම් ඔයාට. ඔයාට ඔය තරම් හිතන්න දෙයක් නෑ මම කියන්නේ. ඒක මට තේරෙනවා සංජය. ඒ වුණාට මට බයයි. මට බයයි මගේ පුතා ගැන. අද කාලේ ගෑනු ළමයි විතරක් නෙවෙයි. පිරිමි ළමයිම බොහොම පරිස්සමෙන් බලා ගන්නවා. මට තේරෙනවා. මං අවුරුදු 4ක්ම ළමයි නැතුව හිටියේ සංජය. මං නොකිය දේවාලයක් නෑ. නොකිය පන්සලක් නෑ. දකින පන්සලට පඳුරු දාන. අවුරුදු 4කටත් පස්සේ ආදේශ් මගේ බඩට ආවා. එදා මගේ ආදේශ දකිද්දි ලැබුණු සතුට මට වචනකින් විස්තර කරන්න බෑ සංජය. අදටත් මගේ පුතාගේ මුණ දකිද්දී ඒ සතුට ඒ විදිහටම දැනෙනවා. එහෙමයි කියලා අපිට හැමදාම ළමයින්ව බඩ බැඳගෙන ඉන්න බෑනේ වාසනාව. ඒක මන් දන්නවා සංජය. මට හැමදාම මගේ පුතාව මගේ ළඟින්ම තියාගන්න ඕන කමක් නැහැ. ඒත් මට ඕන කරනවා එයාට බොහොම වැදගත් හොඳ ළමෙක් කසාද බඳලා දෙන්න. හරි මම ආදේශ එක්කත් වෙලාවක කතා කරන්නම්කෝ. මට ඕනේ මගේ දරුවව හොඳම විදියට මේ ලෝකේ ඉන්නවා දකින්න සංජය. ඔයත් අම්මා කෙනෙක් නේ. ඔයාට මේ ගැන අමුතුවෙන් තේරුම් කරලා දෙන්න ඕනේ නැහැ. දිවියෝ තිජන තුරුවගේ ගොඩක් කලා දෙල්ල ගොඩක් කලාව අර බලපන් මම මේ කූල් ඩ්‍රින්ක්ස් 3ක් ගැහුවා යකෝ. හරි හරි පොඩ්ඩක් පරක් වුණා. කොහොමද හිටුන් ටික? පොඩ්ඩ දැන් බලපන් වෙලාව කීයද කියලා ඈ පොද පොඩ්ඩ මේ එක එක තැන් වල ගිහිල්ලා බං උන් හොයාගන්න බෑ බං අබුල හොඳ වැඩේ උඹලට. බලන්න දැන් කතා වෙලා බීච් එක දාගත්තේ. දැන් හරිනේ. කො බලපන් අවුව. අඩෝ මෙතෙන්ට අවුව නෑනේ බං. දැන් බලපන් මම මේ ගිටාර එකක් ගෙනාවා. කට්ටිය සෙට් වෙලා සින්දුවක් කියන්නනේ බං. බලපන් දැන් ඒක මුකුත් කරන්න වෙන්නේ නෑනේ බං. හරි බයි එහෙම තමයි. අපේ උන් ෂුවර් ගන්න පුළුවන්ද? ඉස්කෝලේ ඉවරනාට පස්සේ එක උන්ගේ පාත්වල යනවා බෑ. උන්ට ඊට පස්සේ අපි දිහා බලන්න වෙලාවක් නැහැ. අඩෝ හෙවිය උඹ හිතපන් නිකන් මාත් දැන් මේ ගිටාර එක ගාලා සින්දුවක් ගහලා වැඩේපත් වුණා. අඩෝ ඊට පස්සේ උපදම්මා වල්ලන්න වෙන්නේ නැහැ රයන අපේ තාත්තා මාව දාගෙන පොලිටික්ස් වලට අදින්න හදනවා බෑ. මට එපා වෙලා තියෙන්නේ. මීටින් අදත් මීටින් නෑ. මම පැනලා බෑ. ඒ අයි බං උඹ ආස නැත්තේ? සුදු නැෂනල් එක අදින්න ඕනේ ඉන්නවද? රයන යෙම දෙයක් නෙමෙයි බං. මම පොලිටික්ස් වලට ආස නැහැ. මට ඕනේ බං මගේ දෙයක් කරගෙන පාඩුවේ ඉන්න. අඩෝ කෙවියා උඹ නිකන් හිතපන් රොජර් අංකල් වගේ මචං. අඩෝ මල් වෙඩි මචං වරුසාවක් මැද්දේ. අඩෝ අත්පුඩි සද්ද අනිකරම් මැද්දේ. බලපන් අඩෝ ස්ටේජ් උඩ නැගලා මචං. අයබෝවන් කියද්දී ගැම්ම බලපන්. අඩෝ මං රොජර් අංකල්ගේ පුතා වුණා මං දන්නවා මචං කරන දේ. රයන මේ මං දැන් ගෙදරින් පැල්ලායි මට පොලිටික්ස් ගැන කතා කරලා ඇති හින්ද. බත් මෙතන පොලිටික්ස් ගැන කියන්න බත් සින්දුවක් කියපන්. මොකද ළම්මේ?
මැනික් අප්සරායි. යව්. නෙලා ගන්නට බැරි දුරින් ඔබ හිනැහුණා මම පලපුනා ඔබේ කඳුළු බිදුවට පින්දිදී මම මිරිගුදිය බොනවා විදගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගේ මැනික් අප්සරාවි විදවන්න පුළුවන්ද මට මේ තරම් සිත හැදුන්න නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැනික් අප්සරාවි සූරිය කිරි දඹදිව වන්දනා නොමිලේ දඹදිව වරම් දශක 7ක රසමතක සමගින් අලුත් වෙන හෙට දවසටත් කිස් රසවත් වගේම හරවත් Pasta loving pizza only at Pizza Hut. හසරලි මේ පොඩ්ඩක් ඔෆිස් එකට යන්න. ඔව් තාත්තේ මේ අනේ ඕවනේ මේ මාර ලස්සනයි නේ. ඕනේ අප්පා. වින්දනා හොගාගෙන කවුච්ච ලස්සන කෙනෙක් ඉන්නවා. හැත්ත හූල් උදා යා ලස්සනයි. පොඩ්ඩ දිගයි. ලොකු ඇස් තියෙනවා. තියෙනවද? අනේ වන්න තියෙනවා. හරි. හරි තාත්තා. හරි. ගන්න. තාත්තා ප්‍රොපෝසල් සියම ඉවරයක් නෑනේ. සොය ලස්සනයි කිව්වේ තෝරගත්ත කෙනාටද? නෑ මේ තාම මම තෝරගත්තේ නෑ නිකන් බලමු විතරයි. ඕක තෝරගන්න හිතා ගන්නද? ලස්සන විතරක් බලන්න එපා නේද සර්? එයාගේ ගතිගුණත් බලන්න. එහෙමද? තාත්තේ මේ මං ඔයාට ෆොටෝස් එකක් කිව්වා. අපිට බලන්න. මේ වටිනට දෙනසක්. ඇත්ත කියලා තිතු. බොරුනේ කිව්වේ. ආදරණීය බොරු. එහෙම බොරුත් තියනවද? ඒකේ මන් දැන් දැනගත්තා. ඒ මොකද්ද කියලා කියන්න එපා සර්. මගේ හිතේ තියෙන දේ ඔයාගේ හිතේ තියෙන දේ දැනගන්න මගේ හිතේ තියෙන දේවල් වල දැනෙන්න හරිනි කියලාද කියන්න හදන්නේ. මම යන්නම් සර්. හසරලි අම්මවට කවදාද විද්දලා තියෙනවද?
ඇයිස එහෙම ඇහුවේ? මොකුත් නෑ. යන්න. කවුද යාළු? අර වත්ති කොල්ලද? අනේ මේ ආච්චි අම්මා මං කායික කතා කරලා තාච්චි අම්මට වැඩක් නෑනේ. දැන් නගරාධිපතිතුමා ආපහු එනවා කියන්නේ හොඳයිනේ මේ වත්තට. ඒව ඉතින් ඕගොල්ලෝ වගේ අයට තේරෙන්නේ නෑ අප්පා. දැන් මං ආයෙ පිටරට ඉඳලානේ. මට බෑදාති දැම්ම ඔය වගකීමක් අරගෙන හිර වෙන්න. මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන. නිදහසේ ඉන්න ඕනේ කාලේ නිදහසේ ඉන්න දෙන්නම්. තාම එහෙම නිදහසේ ඉන්න බෑ. ඔබ දැන් කලින් මේ පාර දැන් ඊළඟ රැස්සින් ඔක්කොටම මුගේ නම දාන්න ඕනේ.